ඔයත් කැමතිද ලෙජන්ඩරි විදිහට මියසික් එකක් ප්ලේ කරගන්න. ඒ වගේම තමයි මේක කරන්න YT මියසික් එකවත් ස්පොට් එක යුස් කරලවත් නෙමෙයි. මේක කරන්නේ වෙනත්ම ඇප් එකකින්. අපි වීඩියෝ එක ගිහලා බලමු මොකද්ද මේ ඇප් එක කියලා. මේක සම්පූර්ණයෙන්ම 100%ක් ෆ්‍රී. ඒ වගේම ක්ලෝස් බෑග්ග්‍රවුන්ඩ් එක යුස් කරන්න පුළුවන්. YT මියසික් එකේ නැති ස්පොට් එකේ නැති ගොඩක් දේවල් මේකේ තියෙනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කතා කරගත්ත විදිහට මෙන්න මේක තමයි software එක. Joytify Music Playlist. මෙන්න මේක මෙතනින් ඕපන් කරගන්න. ඕපන් කරගත්තට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕනේ ඔයාගේ නම දෙන්න ඕනේ. මම මෙතන මගේ නම දෙනවා. get started USA. ඔයාට කැමති country region එක තෝරගන්න පුළුවන්. කැමති කියන්නේ අපි ඉන්නේ ලංකාවේ. ලංකාවේ country region එක තමයි තෝරගන්න ඕනේ. එතකොට ශ්‍රී ලංකා හැරි LK හැරි මොකක් හරි එකක් ඇති මෙතන. ශ්‍රී ලංකාව කියන එක නෑ, මං ඉතින් USA කියලා ෆිනිෂ් දෙනවා. හරිද? ඉතින් ඔයාලට කැමති ආටිස්ට් කෙනෙක් ඔයා දැන් මෙතන සර්ච් කරලා බලන්නකෝ. මොකක් හරි සින්දුවක් එක්කෝ ගාටා ඔන්ලි ඒ වගේ ප්‍රොෆෙෂනල් සින්දුවක් ස්ලෝඩ් එක මෝෂන් වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මියුසික් එකේ අපිට බලාගන්න පුළුවන් වෙන එක දෙයක් තමයි ලිරික්ස් බලාගන්න පුළුවන්. ඒ කියන්නේ මියුසික් එකේ රිලික්ස් එක බලාගන්න පුළුවන් වෙන විදිහට තමයි යාළ එක හදලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් මම මෙතනින් ස්ලෝ වර්බ් එක ගත්තාම ස්ලෝ වර්බ් එක ගටා ඔන්ලි ඒ කියන්නේ ලිරික්ස් බලාගන්න පුළුවන්. මෙතන සිංහල සින්දුවක් විදිහට අපිට තෝරගන්න පුළුවන්. කෙල්ලිස්ගේ සිත්තමක් රැප් එක මෙතන තියෙනවා. ඒ වගේම YouTube එක කියන්නේ මේක YouTube වල අනුබද්ධව තමයි යන්නේ. මේකට ගිහිල්ලා තියෙන views එක බලා ගන්න පුළුවන් වෙනවා. attachment එකයි මේ views එක පෙන්නලා දෙන්න විහන හිල්ලි ඒ වගේම තව සින්දු ගොඩක් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕක තමයි ඔයාලට ෆ්‍රී ගෙනාව software එක. ඒ වගේම app එක. මේක Android users ලටයි iPhone users ලටයි දෙන්නටම පාවිච්චි කරන්න පුළුවන්. so මේ app එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න.